ආයුබෝවන් අද vlog එක බලන සියලුම දෙනාට. ඉතින් අද මම ඇවිත් තියෙන්නේ ලිවර්පූල් වල ශ්‍රී සම්බුද්ධ මහා විහාරයට වෙසක් අසිරිය නරඹන්න. ඉතින් අද මෙතන UK වල ලොකුම තොරණ වද්දන්සල සහ වැතිගී වන්දනාවක් සිද්ධ වෙනවා. ඉතින් යමු මාත් එක්ක වෙසක් අසිරිය නරඹන්න. मुदिता करुणाधारा अडवन्वु देनेकिन गलना मेत मुदिता करुणाधारा तेमा अद गला गला यन लोतुरु गुण महिमे तेमा अद गला गला यन लोतुरु गुण महिमे महमे उनाउयने समाधि बुद्धु पिलिमे අඩවන්වු දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා පිරිතිරි යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිල ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවන්වු දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන්වු දෙනෙතින් ගලනා මෙත් මුදිතා Mama
දැන් අපි සූදානම් වන්නේ මේ වෙසක් උත්සවයේ මෙම ආලෝක විතරක් රාජ්‍ය විවෘත කිරීමටයි. ඒ නිසා මම මුලින්ම ආරාධනා කරනවා බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සඳහා කමල් සල්ලතුන මැතිතුමන්ට මෙතනට පැමිණෙන්න හැකියි. කමලා සල්ලතුන මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ස්ථානයේ පැමිණිලා අද මේ උත්සවයේ විශේෂ අවස්ථාව We would like to now start this opening of the Torana, the Pandal, and start to light this up. Light itself shows the cessation of darkness and the enlightenment. So I would like to invite Mrs. Kamala Sallathra to unveil the Buddha statue and light it up. Thank you. ඊළඟට බුදුරැස් මාලාව විවෘත කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා Now to unveil the and light up the Buddha's Mala or the halo, we would like to invite Mrs. Niluka Yasaman. ඊළඟට ධර්ම චක්‍රය විවෘත කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ගයානී මුරේ මහත්මියට. We would like to invite now Mrs. Gayani Mure to open the Dharma Chakra and light it up. Thank you. ඊළඟට මම ගෞරවයෙන් ආරාධනා හැම කතාවකම තියෙන ජීවිතයට පණිවිඩය ආදර්ශය. ඒ නිසා අපි හැමදාම බෞද්ධ හැටියට අනුගමනය කළේ ඒ බුදු සිරිත. ඒ නිසා අද මේ දකින දරුවන්ට දෙමාපියන්ට ඒක මහා අවවාදයක් ආශිර්වාදයක් වෙනවා තමන්ගේ දරුවන්ට මේක කියලා දෙන්න. ඒ වගේම මේ ඇත්තටම මේ අඳුරු වලාකුළු පිරුණු ලෝකයේ මේ අභිජන බුදු ගුණයෙන් පිරෙන මේ ලක්ෂණ තොරණ දිහා බලනකොට මේ තුරණේ අනාචාරය සහ සාමය සහ දයාව අර්ථය. ඉතින් ඒ නිසා මම ගෞරවයෙන් ඊළඟට ආරාධනා කරනවා මේ තුරන් රාජ්‍ය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා කිරීම මේ සඳහා විශේෂයෙන් කීප දෙනෙක් අපිට කරනවා. ඒ හැම දෙනෙක්ම ඇවිල්ලා නිත්‍යයේ සාදුකාර මැදේ මේ තුරන් රාජ්‍ය වෙත මේ බුදුරජාණන් වහන්සේ වෙත මල් පූජා කරන්නට මම පළවෙනිම ආරාධනා කරනවා රුබින් මහත්මයාට, ඒ වගේම ඉන්දික ගමගේ මහත්මයාට, ඒ වගේම මහේෂ් ප්‍රියා මහත්මයාට, ඒ වගේම නිලුක් යසමාන මහත්මියට, නිලුකා යසමාන මහත්මියට, ඒ වගේම අනුරාධා මහත්මියට, චමීර වැලිපිට මහත්මයාට, ඒ වගේම තිසල් මහත්මයාට, ඒ වගේම චන්ද්‍රානි මහත්මියට, ඒ වගේම ගයානී මුරේ මහත්මියට, ඒ වගේම ගීත් මහත්මයාට, ඒ වගේම උෂාන් මේවැල්ල මහත්මයාට, ඒ වගේම චතුරාංග මහත්මයාට, ඒ වගේම යසංක මහත්මයාට, ඒ වගේම භාග්‍යා මහත්මියට, ඒ වගේම සජීවා මහත්මියට, ඒ වගේම සරේ මහත්මියට, ඒ වගේම කපිල සල්ලතුර මහත්මයාට, ඒ වගේම ඉචිර මහත්මයාට, ඒ වගේම පානෝ, ඒ වගේම බෞද්ධ කොඩිය තුලින් නීල පීත ලෝහිත ඕදාච සහ මාංජේශ්වර ප්‍රභාස්වර කියන රශ්මිය ඔබ සියලු දෙනාටම බුද්ධ රශ්මිය මේ තුලින් ඔබට විද්‍යමාන වෙනවා. එමුනම් අපි මේ තොරණේ කටයුතු ආරම්භ කරන්නට මේ කටයුතු දැන් ආරාධනා කරනවා. තොරණේ විස්තර සහ ඒ තොරණේ කටයුතු ආරම්භ කරන්නට. එහෙනම් ඔබ සියලු දෙනාටම දිරුවන් සරණයි. හැම කෙනෙකුටම Right, we are going to now start this pre-interpretation of this Jataka story. Okay, enjoy. Right, also we have free food on offering. Right, also you enjoy your food. Right, we wish you a very pleasant. භගවතු අරහතෝ
අරහතු සම්මා සම්බුද්දස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යාරෝ බුද්ධ දිවාකර යානෝ සැනසෙමු පුදදී මුනි සිරිපාදේ පිහිනමු බුදු ගුණ මෝදේ පාරමිතා පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ සමසා මුළු ලොව නිවන් ලබාදේ පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සමසා මුළු ලොව නිවන් ලබාදේ පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංරාමර ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ සංරාමර ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ ලීන කුලේ
මතක් වී ලාදලු පෝපත් සෙමින් සැලෙනසේ යශෝදරාවෝ පිපිනිවන්මල් සාදුකාරදී නිවී පහන්විය උදැසනක්සේ ලාදලු පෝපත් සෙමින් සැලෙනසේ යශෝදරාදේගේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පෝපත් සෙමින්